ආරෝෂ් මොනවා වුණත් උඹ කරන්න නම් හොඳ වැඩක් නෙවෙයි. මන් දන්නවා බා. ඒත් මම මොනා කරන්නද? මචං මට නම් තේරෙන්නේ නැහැ ඔබ මොනවක් කරන්න හදනවා කියලා. කරන දේ පරිස්සමෙන් කරපන්. සල්ලි බාගේ වස්තුව ඒවා නැතුනොත් මචං ආයෙත් හම්බ කරගන්න පුළුවන්. ඒත් මචං ජීවිතයක් නැති වුණොත් නැති වුණාමයි. මම ඒක දන්නවා. හැමෝගෙම ජීවිත වටිනවා. මොනවා වුණත් සිරෝසි ග්‍රේට් කෙල්ලෙක් මචං. ඒකින් බඩ කැමතුනේ බලගේ අම්මගේ අසනීප ගැන හිතලා. මම ඒකත් දන්නවා මචං. ශිරෝෂි කරේ ලොකු දෙයක්. අපේ අම්මගේ ජීවිතේ බේරගන්න මට කැමති වුණා. අද කාලේ කෙල්ලෙක් ලේසින් කරන්න දෙයක් තමයි මචං ශිරෝෂි කරේ. එහෙම කෙනෙකුට දුකක් දෙන එක පාක් මචං. ආරෝෂ් අපි දැන් යන්න. මං ශිරෝෂිට කලේ ලොකු අසාධාරණයක් මචං. හරි අපි දැන් යන්න. අච්චම්මා මම යනවා. කොහෙද යන්න හදන්නේ? ඇයි මං අච්චම්මට කිව්වේ? මොනවද මට කිව්වේ? මම යාළුවෙක් ගෙදර යනවා කියලා. කොයි වෙලාවද මට කිව්වේ? ඇයි මං උදේන කිව්වේ? අමි මාව රවට්ටන්න හදන්න එපා. කොච්චර වාගේ පන්න දේවල් අමතක කරන්න හැදුවත් ඔයාට වාගේ නරක පුරුදු අත්හරින්න බැරි වෙයි. මොනවද මගේ නරක පුරුදු? ඉස්සර ඉඳන්ම ඔයා ලෑස්තිලා ගමනක් යන්න පිටත් වෙනකොට තමයි කියන්නේ ආච්චි අම්මා මම මෙහාට යනවා අර එහාට යනවා කියලා හිමිහිට මාරු වෙනවා. ඔයා තාමත් එහෙමයි යමි. දැන්වත් ඔයාගේ නරක පුරුදු අතාරින්න. මං හැමම කරන්නම්. අනේ මං ආච්චි අම්මට කියන්නම් කී හිටියේ. මට අමතක වෙලා. අනේ සෝරි ආච්චි අම්මා. අදට විතරක් සමා වෙලා මට යන්න දෙනවද? දැන් කොහෙද ඔයා යන්න හදන්නේ? ගරාජ් එකට. ගරාජ් එකට? හැන්සම්ගේ ගරාජ් එකට නෙමෙයි ආච්චි අම්මා. වෙන ගරාජ් එකකට. මේ චිරෝගේ කාර් එක කැඩිලාලු. එයා පවුනේ ආච්චි අම්මා. මට කෝල් කරලා එන්න කිව්වා. අනිත් එක යාළුවෙක් කරදරයක වැටුනහම එහෙම උදව් කරන එක හොඳයි කියලා ආච්චි අම්මමනේ කිව්වේ. අර ආච්චි අම්මට මතකද? අර බඹරසපු ෆිල්ම් එකේ ආච්චි අම්මා එහෙම කිව්වේ. ආච්චි අම්මා එදා කියපු දේ තමයි මම අද කරන්නේ. මං ගිහින් එන්න. බයි. අමි ඔන්න මම නොකියුවයි කියන්න එපා. රෑ වෙලා එහෙම ගෙදර එන්න. ඕකේ? ඕකේ ඕකේ. බයි. එන්න. ගිහින් එන්න. බයි. අච්චම පරිස්සමෙන් ඉන්න මං ගිහින් එනකම් හොඳේ? යනවා. ටේක් කෙයාර්.
හරි. එහෙනම් මං හෙට උදේම ගිහිල්ලා හොඳ වෙලාවක් බලගෙන එන්න. ඔයාලා කැමති විදියට කරන්නකෝ. පුතා ඉසිසිල වැඩට යනකොට ඇඳගෙන යන්න හොඳ ඇඳුම් ටිකකුත් අරන් දෙන්න ඕනේ. දැන් ඔයාද ගිහිල්ලා තෝරලා කරලා ඔය අරන් දෙන්නේ? නැතුව ඔයා එන්නේ නැහනේ. ඉතින් මට ඔය අඬගන්නේ නැහැ. ඔය ඇත්තම දැරි? අනේ එහෙනම් ඔයත් එන්නකෝ. ඔය යන වෙලාව මට කියන්නකෝ. ඇයි ඔයාට එහෙම හිතුනේ? පහුගිය කාලෙම මම බිස්නස් වලටනේ හිර වෙලා හිටියේ. මම දවසකින් කොච්චර පොඩි වෙලාවක්ද වැත්තක ගත කෙරුවේ. කෝසල දැන් බිස්නස් වල මැනේජ්මන්ට් එක පුතාට බාර දුන්නට පස්සේ මම හිතාගෙන ඉන්නේ ඔයත් එක්ක නිදහසේ ජීවත් වෙන්න කියලා. ඔයා ඉස්සර වගේ මට තාමත් ආදරේ ඇති. ඔව්. මම ඒ දවස්වල වගේම ඔයාට ආදරේ. මට හැඟෙන්නේ මං ජීවත් වෙන්නේ ඔයාගේ ආදරේ නිසා කියලා. මටත් එහෙම දැනෙන්නේ ඇති. අපි දෙන්නගේ ජීවිතේ ආදරෙන් පිරීලා තියෙනවා වගේම අපේ පුතාලගේ ජීවිතේ ආදරෙන් පිරීලා ඉතිරිලා යන්න ඕනේ. පුතාලත් අපි වගේම ආදරෙන් ඉඳීවි. ආරෝෂා කැමති නිසා ශිරෝ කවි ලියන එක නවත්තලා. ශිරෝ කියනවා ඒ ආරෝෂ්ගේ හිත රිද්දන්න කැමති නෑලු. ශිරෝට ඕනේ ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්නලු. අපේ ආරෝෂ් ශිරෝෂ් කැමති නිසා බිස්නස් මැනේජ්මන්ට් එක බාරගත්තා. ඔව් හරි. අපි වගේම ලස්සන පෞල් ජීවිතයක් ආදරෙන් ගත කරයි අපේ පුතාලා. ශිරෝ වගේ කෙනෙක් අපිට ලැබුණේ අපි කාගෙත් වාසනාවට.